hina වෙන්න එපා. මං ආවා බය කරන්න. මොකද hina වෙන්නේ? දෙනවා කුටි. අයියෝ මේට ආවේ. දැන් අම්මයි තාත්තයි වහින්ද මට ආදරෙත් නැහැ. එයාලා කැමති නැහැ මං ඔයාලට මේවා කියනවට. ඒයි මොඩ පුතේ අරනවා තොර කිව්වනේ. ඇහුණද? එයා කිව්වොත් නම් කරනවා. ෂුවර් යමට ගානවා කුටි. අම්මේ මට ජෙට් එකක් හදලා දෙන්න. පොඩ හුන්නද මාව? කෑ ගහන්න එපා ළමයෝ. පේන්නේ නැද්ද? මම මේ මල්ලි රෙදි කරන්න හදනවා. හා? ඔයා මෙයාගේ වැඩ කරනවා. ඒතර කොහොමද මගේ වැඩ කරන්නේ? මේ තාත්තා ඉන්නේ. තාත්තට කියන්නකො පොඩ්ඩක්. මේ හදිසියේ ජෙට් යවන්න ඕනේද? ගිහින් ඉස්කෝලේ වැඩක් කරගන්නවා. මට වැඩ තියෙනවා. හරි හරි. ඔක තියන්නකෝ. අම්මා පස්සේ හදලා දෙන්න. නෑ ඕනේ නෑ. ඔය නෑ එකෙක්වත් මට දැන් ආදරේ නෑ. අලුත් ළමෙක් ඉන්නවනේ. එයාම තියාගන්න. මේ හිතුවක්කාරුනොත් පිට පුපුරන්න වේවල් පාරවදී. හරිද? බලන්න මේ කවුද කියලා. ඔයාගේම මල්ලි. ඇයි ඔයාට බැරි යාට ආදරේ කරන්න? ඇයි මෙයාට විතරක් ආදරේ ගන්න? මම ඔයාලා ළමෙන් නෙවෙයිද? අනේ මන් දන්නේ. මේ ගමේ තව ඔයගේ ළමයි ඕන් තරම් ඉන්නවා. හැබැයි ඉතින් මේ වගේ හැදුනොත් නම් මට හිතා ගන්න බෑ. කවුරුත් එන්න එපා ළඟට. ආවොත් මම පයින්නවා. මේ එන්න එපා. ආවොත් මම පයින්නවා. එන්න එපා. කිව්වනේ එන්න එපා. ආවොත් මම පයින්නවා. බහින්නකො පුතේ. මොකද මේ? බහින්නකො. ඒ ළමයෝ ඔතනින් බහින්න වැටෙයි. ඕ ළමයෝ බහින්න විමට වැටෙයි. අනේ මගේ හොඳ පුතානේ. බහින්නකො. එහෙනම් ඔයාලට පොරොන්දු වෙන්න ඕනේ. ආයි ඉස්කෝලේ යන්න කියලා කරදර ගන්න නැහැ කියලා. පේනව නේද මුරණ්ඩුකම්? පොඩි කමරද මේ කියන කතා? හරි හරි. ඔයා ඔහොම උට්ට වෙලා ඉන්නකො. දැන් තාත්තා එනවනේ. ඔයා පල්ලෙහාට ගනි. ඒකනේ කරගන්න ඕනනේ. කවුද යාට කෝ කරේ? එයා මොකද මෙතෙන්ට එන්නේ? නෑ ඉතින් කොහොමද ඔයා අපි කියන දේ අහන්න ළමෙක් නෙමෙයිනේ. ඔහොම ඉන්න. තාත්තාවම ගනි. ඔයා දැන් මට ආදරේ නැහැ. ඔයා ආදරේ චූටියට විතරයි. අයියේ ඔය ඉබ්බඩේ මෙයාව ගන්නකො. හරි. හරි. බහින්න.
බඩු දීපන්. මොන බඩුද සර්? දර්ශන මෙතන පොඩක් සර්ච් කරමු. බලා හොරකම් කරේ නැත්තම් මොකටද දිව්වේ? ඉතින් සර් අපි පස්සෙන් පෙන්නනවානේ නේද බා? ඔව් ඒකයි සර් දිව්වේ අපි. මොනවද? දර්ශන මුන් දෙන්නව පොලිසියට අරගෙන ගිහිල්ලා සර්ච් කරලා කට උතර ලියාගමු. යමන්. යන් සර් යන්. අවුල නැහැ සර් යන්. යමු. දොළොස්දාස් 500යි. මෙයාට කතා කරන්න බෑනේ. අපෝ බෑ. ගාන කීයක් වුණත් කමන්නේ. කතා කරන්න බැයි නම් එච්චරයි. කතා කරන ගෑනුත් එක වසන්න බෑ අප්පා. මේ මොකද්ද මෙයාගේ නම? මෙයා වීනස් කියලා තමයි විකුණන්නේ. මහත්තයාට කැමති නමක් දාගන්න පුළුවන් අරන් ගියාට පස්සේ. මට මෙයාව දෙන්න. මේ මහත්තයා මේ අපේ වත්තේ ඉන්න උන්ට පේන්න දෙන්න අරයි යන්න මේ මොකක් හරි උතා ගන්න එකක් හරි පෙට්ටියක් හරි පෙට්ටියක්. පුතේ අද මල්ලි බබාට බෙහෙත් දෙන්න යන්න තියෙනවා. මගේ පුතාට තනියෙන් බස් එකේ ඉන්න පුළුවන් නේද? මේ සල්ලි පරිස්සම් කරලා තියාගෙන කොන්දොස්තර මාමට දෙන්න ඕනේ හොඳද? මේ බස් එකේ ඉන්න සල්ලි ඕනේ. තොම්මකට දාන්න එපායි. මම යනවා ත්‍රිවිල් එක. good idea. සල්ලි තියනවද? කෑවන අයිස්ක්‍රීම්? දැන් මොකද කරන්නේ? මම යනවා පයි. තොම් වාට මුලයක් තියනවා නේද? අම්මට අසනීපයි කියනවද? මල්ලිට අසනීපයි කියනවද? wow good idea. මල්ලි බබාට අසනීපයි.
අංකල් අපේ මල්ලිට හොඳට මස්නීව ඉක්මනට හොස්පිටල් එකට යන්න ඕනේ. ඔයාලගේ ගෙවල් කොහෙද? ඒව පස්සේ යන යන්කෝ. එතකොට මේ බෑග් එකකුත් අරන් ස්කූල් බෑග් එක. අයියෝ අංකල් හදිස්සියට ඒකත් අරගෙන ඇවිල්ලානේ. මං ගෙදර ගියපු ගමන් අම්මා කිව්වා මල්ලිට අස්නීපයි කියලා. ඉතින් මං පොඩ් බෑග් එක ගලවලා විතරේ පාරට දිව්වා. ඔය අංකෝ අංකල්. මොකද මල්ලිගේ අසනීපේ? අයිඩියා. බා බාඩරි දෙනවලු. කෑ ගහනවා. මං ඔයා බලලා හිටියේ නෑ අංකල් මම ඉක්මනට ආවා. යන්කෝ. අංකල් ඔය ඉස්සෙන් නවත්තන්න. මේ ඉස්සරහ කනත්තනේ. අපේ ගෙවල් තියෙන උතර තමයි අංකල් නවත්තන්නකෝ. අංකල් ඔහොමම ඉන්න. මම ඉක්මනට එන්න. මේ අංකල් යන්නේ නැත්තේ. තාත්තා එන්න ළඟයි ටොම්. මොලේ අයිඩියා එකක් දෙන්න. අයිඩියා ෆිල්ම්. මෙතන මොකද ගන්න? හයර් එක. මේ කනත්ත ළඟ මොහිනිත් එක්ක නෑ මහසෝනත් එක්ක. පිළිමයක් කරේ තියාගත්ත එකද? මොක? නේ අපි තමුන්ට ගෙවනවා. තමුන්ට තියෙන්නේ මෙතනින් ප්‍රීමියක් කරේ තියාගත්ත එකක් ගියොත් අන්නේ මිනිහා බලලා දෙන්න. මමත් බලාගෙන ඉන්නේ මහසෝනගේ පැටිය එනකන් තමයි මහත්තයෝ. ඒත් ඈ Dibito bagawaran tamma tamma dibito bagawaran tamma tamma nyoto ටොම් පොඩ්ඩක් ඉන්න. තව එක කටයි. එපා. අනේ ටොම් එකක්. එපා. ටොම් දැන් වා ගොඩක් හිතුවක්කාරයි හොඳේ. කවුරුත් වා ගැන හොඳක් කියන්නේ නැහැ. ඔහොම වුණොත් නම් වා තනි වෙනවා පුතේ. එපා. මොකක්ද වාට වෙලා තියෙන්නේ? ඇයි වාට හොඳ ළමෙක් වෙන්න බැරි? ඕගොල්ලෝ මට ආදරේ නෑ. මල්ලි විතරයි ඕගොල්ලන්ට වටින්නේ. කවන්න එපා මට. කවි කියන්න එපා මට. එපා. ඉස්සර වගේ නෙමේනේ. දැන් අම්මට ගොඩක් වැඩ තියෙනවා. අනිත් එක ඔයා දැන් ලොකු ළමෙක්. ඔයාගේ වැඩ ඔයාට තනියෙන් කරගන්න පුළුවන්. ඔයාලා ගුරුවා එනවා එළියට. මං අද මොක කෝටුපත් කරනවා. ඇයි? මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ. ඇයි පුතන්ට කිව්වේ නැද්ද මොකද වෙලා තියෙන්නේ කියලා? අද තමුන් මාව නවත්තන්න එන්න එපා. මං ඔකගේ අතප්පයි ගලවනවාද?
ටොලමි හැංගිලා ඉන්න තැනකින් එනවා එළියට මං කණෙන් ඇදලා එළියට ගන්න කලින් මං ආයි කියන්නේ ඈ. ටොලමි පුතේ පොඩ්ඩක් එළියට එන්නකෝ. එයා ඔක්කොම දැනගෙන වගේ ෂුවර් එකට ත්‍රිල් පාක්කේ මාමා හම්බලා එයා ඔක්කොම කියන්නේ නැති. මොකක්ද දැන් කරලා තියෙන්නේ? කරලා තියෙන එක නෙමෙයි. මේ යක්ෂයා මොනවද කරලා නැත්තේ කියලා අහුවනම් මට උත්තර දෙන්න ලේසි. ටෝම් මොකක් හරි කරන්න හිතන්න. ටොලමි මගේ යක්ෂයා ආරූඪ කරන්නේ නැතුව එනවා එළියට මං ආයි කියන්නේ. අයිඩියා. ඒ ඔබලා දිනෝ. ටොලමි හදන්නේ. නවතිනෝ. ටොලමි කොහොම නවතිනෝකෝ? මොන හරි වැරද්දක් කරනවා නම් ඇවිල්ලා තාත්තගේ මැද සමාව ගන්නවා. ඔබ දුවලා හරියන්නේ නැහනේ. මං මොකද කොහේ ගියත් අල්ල ගන්නවා. ටොම් කොහෙද උඹ? හැංගිච්ච තැනකින් බරෙන් එළියට මං ආයි කියන්නේ. පුතා ඔබ කොහෙද ඇංගිලා ඉන්නේ? වරෙන් එළියට මං දැන් ඉවසුවා හොඳටම ඇති. අයිඩියා. වරෙන් එළියට. පුතේ! උන් එන්නේ වගේ පස්සේ. නේ මට කියනවා උන් කායක හරි සම්බන්ධයක් තිබ්බද? ඈ? යකෝ මේක හරි මගුලන්නේ යකෝ. මම මේ මැටියෙන් හරි ගෑණියෙක් හොයාගත්තොත් මේ ලෝකේ ඉන්න හැම එකම එන්නේ ඒක පස්සේ. අක්කලේ දිනාවෙන්න ඕනේ. මාත්‍රය උසංගාවේ කීයක් හරි හොයාගන්න තමයි කාට හරි විකුණලා. ඒත් මේ අරුන් මේ පොළු උස්සමගේ පස්සේ එන්නේ මට ගහලා ඔය උස්සන් යන්නේ. මෙච්චර මේකේ මැදිලා ඔය උස්සන් ආවේ මේකේ කාට නිකන් දෙන්නේ ඈ? වෙන්නේ ඔය සෑහෙන්න වටිනවා වගේ නේ ඈ? මට ඉතින්නේ මගේ හීනෙට යන්න ඔය උදව් කරයි වගේ. හීනෙ මොකද්ද කියලා අහන්නේ මම ඔඩි. ඒක ඉතින් එහෙම කියන්න බෑ. වැඩක් නැහැ මිස්ටර් පෙරේරා. මම පැන ගත්තා. ඉස්සුද බං? ඔක මේ ළඟම ඇති. මේක ප්ලෑන් කරලා ගහපු ගේම. අනිත් එක ඔය ෆිල්මේ ලක්ෂ 20ක් විතර වටිනවා. ඔයා ඉච්චර වටනවද ඈ? මම දැනගෙන හිටියා ඔයා මට වාසනාව කියනවා කියලා. ඔයා නම් සිර්ලියක්ම තමයි. අයිවා අමෙරු වඩබා අමෙරු shit බලපන් ඔබ කෑ ගැහුනේ බුරුව වගේ නැත්නම් ලස්සන අල්ලගන්න තිබුණා දැන් ඉතින් අල්ලගෙන ගිහිල්ලා shit
තනියෙන්? සා මේක ලස්සනයි. කොහෙන්ද මේක? මේක මේ ගොඩක් වටින එකක්. ගොඩක් වෙන්න. කොච්චර කොන්නද? මේක ඉඳගෙන ලක්ෂ ගාණක් වටිනවා. පොඩි උන්ට තේරෙන්නේ නැහැ ලොකු ගාණක්. ඉඳගෙන කොහෙද මේ හිටගෙන ඉන්නේ? මේ ඔය ළමයට පුළුවන් ද මට උදව් කරන්න මේක බේරගන්න? උලංග දාන්න කරන්න. එහෙනම් ඔය ටී-ෂර්ට් එක ගලවලා දෙන්නකෝ. මොකටද ඔයාට මගේ ටී-ෂර්ට් එක? මේ විස්තර කී ඉන්න වෙලාවක් නැහැ. කිව්වම ගලවන්නකෝ ටී-ෂර්ට් එක. කොහොම ඔයාගේ ටී-ෂර්ට් එක? පණ්ඩිතයනේ තු ගලවනවා. කිව්වම උදව් කරන්න කැමති නැහැ. මේ ටී-ෂර්ට් එක කොහොමද? අයියෝ ඒ ගන්න හදන ඩමී. ළමියේ බම්බුව ටී-ෂර්ට් එක හොඳයිද කියනවා? ඔය මට ඒක අරන් දෙනවද? අර ෂර්ට් එක මට හොඳයි. අයිඩියා. ඔයාට එක මරුවට මැච් නෑ. ඔයාගම තියනවත් සල්ලි? සල්ලි? මොකටද සල්ලි ඉඳගෙන? සල්ලි නැතුව ඇඳුම් දෙන්නේ නෑ. මෙයා ගොඩාක් වටිනවනේ. එයා අපට සල්ලි දීපු දවසට අපි ඇවිල්ලා මේ ණය ගෙවමු ඉඳගෙන. මෙයා කොහොමද අපේ සල්ලි දෙන්නේ? මේක අහපන් කොල්ලෝ. මොලේ තියෙනව නම් සල්ලි වලින් වැඩක් නැහැ. ඉඳගෙන. මේක අහන්න ඕන කතාවක්. ඉඳගෙන. අපි ඕගලන් ගෙදර යමු. අපේ ගෙදර? මේ තියෙන. මේක තමයි ගෙදර. අදින් නිල් පාට ලොකුවට වහලේ. මට තරම් ලොකු කියන්නේ නැහැ ඉතින් කාටවත්. මේක තමයි ඉඳගෙන මගේ ගෙදර. නියමයිනේ. නියමයි. මෙතන මේ ළමයට ඉඳගෙන ඉන්න පුළුවන්ද මෙතන මේ මෙතන? කියන්නයි බැරි කියලා? ඉන්න පුළුවන්. මේ දැන් ඔයා මගෙන් දැන් කුටියක් කන්න හදන්නේ. හරිද? මං හොරෙක් යයි ඉඳගෙන දැක්කනේ දැන් මං හොරකම් කරනවා දැක්කනේ? නෑ. ආනන් ඉඳගෙන මට දැන් කරදරයක් වෙලා අප්පා තියෙන්නේ. මේ මට පොඩි ළමයෙක් පරිස්සම් කරන්න බෑ. කවුද උඩ එහෙම කියන්නේ? දැන් බලන්නකෝ ආ කොච්චර හොඳට මාව පරිස්සම් කරාද කියලා. මේ මම මේ ලොකු වැඩකට ඇවිල්ලා ඉන්නේ ළමයෝ. කියන දේ තේරුම් ගන්නවකෝ. මට මෙතන කරදරයක් වෙන්න එපා. මේ ගන්න මේ ටී-ෂර්ට් එක අතර යන්න. ඔයාගේ අම්මා තාත්තලා ඔයා හොයනවා ඇති. යන්න. මාව කවුරුත් හොයන්නේ නෑ. මට ගෙදර යන්න ඕනෙත් නෑ. මට ඕනේ ඔයත් එක මේ නවතින්න. මේ ළමයෝ මගේ අතේ සල්ලිත් නෑ. ඔයා දැක්කනේ. මට ඔයාට කණ්ඩ අදින්න දෙන්නවත් විදිහක් නෑ. දගන ඔකට මෙතන මං කිව්වනේ මං හොරෙක් කියලා. හොරන්ට රත්තරන් පේන්න බෑ. ඉතින් මාත් රත්තරන් වලට ගත්තේ නෑ. දගන කොහොමද? යනවා ගෙදර. යනවා. නෑ මම යන්නේ. මං ඔයත් එක්කම ඉන්නවා. මං තරණු මිනිහෙක් හරිද? ඉතින් මං දරුණු මිනිස්සුන්ට කැමති. ජෝන්. ජෝන්? මොකද ජෝන්? මොන ජෝන්ද? ජෝන් නේ මං ලොයිඩ්. ඔයා තමයි ජෝන්. නෑ වැල් ජෝන්. ඒ නම වල මරුවට ගැලපෙනවා. වැල් ජෝන්? වැල් මගුලක් කියනවා වැල් ජෝන්. වැල් නෙමෙයි වැල් නැති වැලේ වැල් නැති ජෝන්.
නවතිනවා ඉතකන. මේ කන්න බොන්න තියෙනවා ඉන්න දෙන්න තියෙනවා. එතකොට ඉතින් මේ හිඳලා හරියන්නේ නැහැ. එනග ඉතින් මල් මේ ඉඳලා හරියන්නේ නැහැ. කොයි වෙලේ හරි මාව පොලිසියට අල්ලයි යයි. යමු අපි දෙන්න මේ. කියන්නේ ආව මොඩ. වමේ පොඩි ළමෙක්. එහෙනම් ඔය පොඩි ළමෙක් වෙන්න. එහෙම නැත්නම් මාත් ලොකු ළමෙක්. ඌ මාත් දාගන්න කටුවට මෙහෙట్లా ඉන්නව ඉඳගෙන කිව්වම මං ඉඳලා හිටලා බලන්න යන්න එන්නම් ඈ මෙහෙట్లా හොඳින් ඉන්නවා මෙහි ඉන්න හැට කීකරුලා ඉන්නවා ඈ හරි නෑ මට වත් එක ඉන්නම ඕනේ අනේ මට වත් එක ඉන්න ඕනේ ඈ මම මේ මෙතන මිනිමරුවේ කරද මම මිනිමරනවා ඉනවන්නේ බැජනද ඔයා හිතත් මම මෝඩෙක් කියලා ඔයාට බෑ මාව මරන්න ඔයා මට ආදරේ අන්න කවුද? හොරෙක් නම් බල මොනවද බලන් ඉන්නේ පළපිය ඔළුව. මිස්සන් මම ටොම් මේනේ ජෝන් හොරු නෙවෙයි. කවුද? දැන් ඕගොල්ලොත් එක මේ තව කවුරු හරි ඉන්නවද? ඔයා තමයි මිස්සන්. අනේ මිස්සන් අපිට මේ නවතින්න පුළුවන්ද? කවුද ඕගොල්ලෝ? ඇයි මෙහෙට ආවේ? අනේ අපිට සමාවෙන්න මේ ළමයා ඉඳගෙන මෙයා මේ ටොම් පාරේ අතරමං වෙලා හිටියා. මං ඉතින් හිතුවා මෙහෙ නතර කරලා යන්න. මෙයා කියන්නේ බොරු මිස්සන්. අනේ මිස්සන් අපි මෙහෙ දින වැඩ කරගෙන නවතින්නම්කෝ. මේ නතර වෙන්න මෙහෙ? මිස්සන් අපිට යන්න තැනක් නැහැ. ඒ වුණාට අපේ ජෝන් මාර වැඩ. අනේ කෙල්ලේ මොනවද තව බලන් ඉන්නේ? කතා කරපන් පොලිසියට. එලා අර ගහේ ගැට ගහපන් මූව. අයියෝ චුච්ච නපුරු. කවුද බම් මේ කොළු පැට්ට? ඈ? හරියට කාලා තරබාරු වෙච්ච මී පැටියෙක් වගේ උඹ. මම මේ පැටේ නෙවෙයි. මගේ නම ටොම්. ආච්චි අපිට ආදරේ වෙයි. මේ මොන කොලමක්ද මේ? මෙන්න මෙහෙ යන් ආච්චි. වැටේ කෙල්ලේ. රාජ දැකලා තියෙනවා අපේ දරුවා බස් වලට එකේ ෆිල්මයක් කරේ තියාගෙන යන මිනිහෙක් එක්ක ඉන්නවා. ඉතින් ඇයි එක යා ඒ වෙලාවෙ නොකියුවේ? ෆිල්මයක් උස්සන් යන මිනිහෙක් අපේ දරුවා පැහැරගෙන යනවා දැක්ක කියලා. නෑ රාජ එහෙම හිතලා නෑ. මොකද රාජ දන්නේ නෑනේ අපේ දරුවෝ නැති වෙලා කියලා. අපිට අපේ දරුවා මගේ අරුණ රූප. මොනවද අපි ඒ දරුවට කරපු අඩුපාඩු? ඇයි ඒ දරුවා එහෙම හිතන්නේ? අනිත් දරුවන්ට වඩා අපේ දරුවා ගොඩක් වෙනස් රූප. අපිට යාව තේරුම් ගන්න බැරි වුණා. අන්න ඒකයි උනේ. එතකොට මේ පාරේ පිළිමයක් කරේ තියාගෙන ඉබාගාත යන මිනිහෙකුට පුළුවන් වුණා අපේ දරුවෝ තේරුම් ගන්න. විකාර සම්පූර්ණ හිතුවක්කාරකම්. කමන්නේ. කොහෙදී හරි මට හම්බ වෙයිනේ. ඔයාගේ නපුරුකම හින්දා තමයි හැමදේම. විකාර. ඔයාගේ මේ හුරුතලේ තමයි හැමදේටම මුල. දරුවා හුරුතල් කරන්න තු මට කියන්නේ ඔයා හුරුතල් කරන්න කියලාද? ඔය වයසේ ළමයි මේ පළාතේ ඕන් තරම් ඉන්නවනේ. ඒ ළමයිත් ඔය විදිහට හැදුනොත් යසට හිටි. ඒ තාත්තලට කියන්න ඕන තමන්ගේ දරුවන්ට ඔයගේ නපුරුකම් කරන්න එපා කියලා. නැත්තම් ඉතින් ඒ ළමයිනොත් අපේ දරුවා කරපු ටිකම කරයි. ඒ දරුවන්ගේ අම්මලටත් කියන්න ඕනේ තමන්ගේ දරුවන්ට කියලා දෙන්න කියලා. තාත්තලා නපුරු වෙන්නේ දරුවෝ හදාගන්න ආදරයට කියලා. ඉස්සර දෙයක් මේක. පල් හොරෙක් එක්ක ඇස් දෙකෙන්ම පේනවා මයුන් කම්බ හොරු කියලා.
පොලිසියට අහුනොත් හොඳට සලකයි. පොඩි එකා නම් සිරියාවන්ත පාටයි. මහා එකා උත්සාහවන්ත පාටයි. මට නම් පේන්නේ ආච්චි අපි දෙන්නට වාසියක් වගේ. ගොවිපලේ වැඩ ටික ඔක්කොම මුන්ට කියලා කරගන්න පුළුවන්. වාසියක් ඈ කසාදියක් ඕන්නම් කරගනින් කෙල්ලේ. උණුනරක් වෙලාද කෙල්ල? ආච්චිගේ තමයි මොලේ නරක් වෙලා තියෙන්නේ. පිස්සුද මට මිනිහෙක් හොයාගන්න? මට මිනිහෙක් ඕනේ නැහැ. එහෙනම් ඇයි කියපන් උන් මෙහෙ තියාගන්න හදන්නේ? ආච්චි කන්න බොන්න ටික දීලා ඔය දෙන්නගෙන් ගොවිපලේ වැඩ ටික කරගන්න පුළුවන්. දැන් ඒක අපිට වාසියක් නෙමෙයිද? වාසියක්? උන් මෙහෙ තියෙන දෙයක් හොරකම් කරගත්තොත් මොකද්ද කෙල්ලේ තියෙන වාසිය? මට කියන්නේ මොකද්ද මේ හොරකම් කරන්න තියෙන්නේ කියලා? විකාර. මේ තියෙනවනේ ඉතින් දෙයක් හොරකම් කරන්න. හරි. උඹට හිතෙන විදිය දෙයක් කරපන්කෝ. මයි මොකෝ. හැබැයි හොඳට මතක තියාගනින්. වැඩි දවසක් යන්න කලින් උඹට හිතෙයි මොකද්ද මේ දාගත්ත ඉසරදේ කියලා. අනිත් එක අර ඇක්ටරයා, පොඩි ඇක්ටරයා. මට කතා කළ විදිය මට කොළ ආචිලු. මොකද උඹ hina වෙන්නේ? නෑ නෑ නෑ. ඒ ළමයා මට නම් කතා කළේ කරුණාවන්ත මිසෑන් කියලා. මේ ආච්චි. ඒකොල්ල හරිම අහිංසක පාටයි. පින් පාටයි. ඇත්තද? කමක් නෑ කෙල්ල. උඹට හිතෙන දෙයක් කරාගනින්කෝ. හැබැයි වැඩි දවසක් යන්න කලින් උඹට හිතෙනවා මේ කරගත්තේ මහා ඉසරදයක් කියලා. ඉසරදයක් කියලා. සාකේට කාලපීලින් දෙතිවිච්ච එක නැති කරගත්තේ. මම මෝඩේ විතර නෙමෙයි මේ වස්සේ. කට විතරයි මොලේ කලඳක් නැහැ. ඔයා මං ගැන හිතාගෙන ඉන්නේ වැරදි ජෝන්. මට ඕනේ වත් එක්ක ඉන්න. මට බෑ වෙන කිසිම කෙනෙකු තනියම. මේ මට උමනාවක් නැහැ මේ මෝඩේ කරේ තියන් යන්න. ඊට වඩා මේක වටා. ඊටපතෙන්ටම ගිහින් අරලා ඉන්න. ඊට පස්සේ ඕන් දෙයක් කරගන්න ඉඳගන්න. වැරද්ද කරන සමා වෙන්න ජෝන්. මං ආයේ කිසිම හිතුවක්කාර වැඩක් කරන්නේ නැහැ. මේ ඇහුණාද? කැමති නම් ඔයාලට මෙහි නතර වෙන්න පුළුවන්. දැන්වත් මොලේ කල්පනා කරලා නවතින හරියද? ඉඳගන්න. මිස් ඇඩ් ගහෙන් කොලයක් ඇඩුවා මොකද වෙන්නේ? කහ පාට වෙලා මැරිලා යනවා. එතකොට මාළුවේ දියෙන් ගොඩට දෙන්න මොකද වෙන්නේ? මොනවා වෙන්න? ටික වෙලාවකින් මැරිලා යනවා මිසක්. ඒකම තමයි අපි දෙන්නටත් වෙන්නේ. හොඳයි. මං එහෙනම් මෙයා ගැන සලකලා බලන්නම්කෝ. හැබැයි මතක තියාගන්න ඔය දෙන්නගේ එක්කෙනෙක්ටවත් අත් දෙක බැඳගෙන මෙතනට වෙලා නතර වෙලා ඉන්න බෑ. කවුද අත් දෙක වෙනකන් හිතාගන්නේ? අපේ ජෝන්ට පුළුවන් මහන්සිලා වැඩ ගන්න. නෑ මම මේ නවතින්නේ මම අපිට යනවා. මෙයා විතරයි මේ නවතින්නේ ඉඳගෙන. එහෙනම් මටත් සිද්ධ වෙන මේත් එක්ක යන්න. අප්පෝ මේ දෙන්නගේ තියෙන අහංකාරකම් පව් කියලා මෙතන නතර වෙන්න දුන්නට පස්සේ නතර වෙන්න ඌමනාවක් නැත්තම් යන එකයි ඇත්ත ඕන දිහාවක. විකාර වෙච්ච chance එක නැති කරගන්න නැතුව ඉන්නවකෝ. අයිඩියා. හිතන්නකෝ. දැන් කවුද මෝඩය කියලා? මේ හැම දෙයක්ම තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන නැගිටලා ඉන්නේ ජෝ මෝඩෙක් වෙන්න එපා.
කෙල්ලේ අර මැටි ගෑණි නම් අපේ අර වගාවට තියන්න හොඳයි කුරුල්ලෝ එනවට. හොඳ තැන බලලා ගොහිලා තියපන් ඈ. මිනිස්සයා නම් හරිම කඩිසර පාටයි. හැබැයි ගොයියෙන් නෙමෙයිද කොහෙද ආච්චි? කැත්ත උදැල්ල අතට පොඩ්ඩක්වත් හුරු නැහැ. කොහේ හරි හිරේ විලංගුවේ වැටිච්ච මිනිහෙක්ද කවුද දන්නේ? හිරේ විලංගුවේ වැටිච්ච හැම මිනිස්සෙම වැරදිකාරයෙක් නෙමෙයිනේ. අනික ඔය ළමයා තියාගෙන ඉන්නේ. මං හිතන්නේ තාම කසාදයකුත් කරගෙන නැහැ. ඔච්චර වයසට යනකම් පෙළවහක් කරගත්තේ නැත්තේ පුතේ මොකක් හරි පුරස්නයක් නම් තමයි. අම්මෝ ආච්චිගේ හිතේ ඇස්වලයි තියෙන දේවල්. කෙල්ලේ ඔබ මට ඇත්ත කියපන්. ඒකව මිනිහා කරගන්නද හදන්නේ? ඈ? ඔය පේනවන් ඉතින් කියන දේවල් සැකෙන්මයි බලන්නේ. යහපම්මයි පුතේ. මම මේ කියලාත් වැඩි කාලයක් ජීවත් වෙන එකක් නෑ. උඹටත් යන කල දසාවක් තියෙන්න බෑමයි දෙයියෝ. මන් නෑ කියන්නේ නෑ. එහෙමයි කියලා ආච්චි නොදන්න මිනිස්සෙකු කසාද බඳින්න පුළුවන්ද? එහෙමයි පුතේ. ඕනම ගෑණියෙකුට පිරිමියෙක් ආගන්තුකෙක් තමයි. ඒකනම් සක්කරයටවත් නවත්තන්න බෑ. හරිද? මට පේන විදියට ඒ මිනිස්සයා මොකක් හරි ලොකු ප්‍රශ්නක ඉන්නේ. ඔව් බහරි. ඒක මොකක් හරි හොරයක් තියෙනවා ඒකට. නැත්තම් ඔය මැටි පිළිමේ දොක්කගෙන එහාට මෙහාට දුවයි. නැත්ද මං මට නම් හිතෙන විදිහට ඒ මිනිස්සයාට ඔය පිළිමෙත් එක්ක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර හිටපු තැන්වල ගෑණියෙක් ඉන්නේ නැතුව ඇති. ඒකනේ ඔය මැටි පිළිමේ දොක්කගෙන එහාට මෙහාට දුවන්නේ. මේ මැටි පිළිමේ අද දන්නේ කසාද බැඳලා ඉන්නේ. පුතේ ඔබ දන්නේ නැති වුණාට ඒ වගේ අසහනකාරයෝ ඉන්නවා මේ රටේ. මට නම් එහෙම දෙයක් පේන්නේ. ඒ මිනිස්සයා පන්දියා හරියට බලන්නවත් නෑ ආච්චි. හරි. කෝකටත් ප්‍රවේශමෙන් S2 අරගෙන කල්පනාවෙන් හිටපන්. හොඳේ. මොකද ඔය විස සර්පයෝ ගැරන්ඩියෝ හාල් දණ්ඩෝ ගෙවල් අස්සටත් රිංගනවා. මට නම් ඔය මිනිස්සුන්ගේ වංහුම් වැඩක් නෑ. ගොවිපලේ වැඩ ටික කරනොත් නම් ඇති. කොල්ලෝ මේ පැත්තේ දැක්කද පිළිමයක් කර තියාගෙන යන මිනිහෙක් එහෙම? පිළිමයක් කර තියාගෙන යන මිනිහෙක්? ෂෝක්නේ. ඔව් ෂෝක් ගොඩක් ෂෝක්. මම කියන්නේ එහෙම මිනිහෙක් දැක්කනම් මේ අපි ඔයාලට දෙනවා තෑග්ගක්. තෑග්ගක්? ඔයාගාව එයා ගැන තොරතුරු මොකුත් තියෙන තොත්තුවක්. අංකල්ලට වටින්නේ ඔත්තුව. මට වටින්නේ මගේ තෑග්ග. කො තෑග්ග දෙන්න? හරි. මම ඔයාට වටින්නේ තෑග්ග. අපිට වටින්නේ කරේ තියා යන පිළිමේ. මොකද ඒක ගොඩක් වටින එකක්. ඔයා අපිට ඒකට උදව් කරොත් එහෙම අපි ඔයාට දෙනවා මේ හරියට මේකෙන් මේ දෙකෙන් පංගුවක් දෙන්න බෑ. අමත් ඉන්න ඕනේ. හරි. අපි මෙහෙම කරමුකෝ. අපි මේ පිළිමේ ඇතුලේ තියෙන රත්තරන් බඩ ටික ඔක්කොම අපි අරගෙන පුතාට දෙන්නම් පිළිමේ. හරිනේ? ඊ අංකල් පොඩ්ඩක් මේක රවට්ටන්න ලැජ්ජ නැද්ද? මං දැක්කේ නෑ පිළිමයක් කර තියාගෙන ඉඳුර මිනිහෙක්. අංකල්ලට ඕන නම් අපිට යන්න. අයියන. ඔව්. අපි මෙහෙම කරමු. පුතාට අපි දෙන්නම් රුපියල් 100ක්. 100ක්? 100ක් මදි. මට රුපියල් 1000ක් දෙන්න.
කොහොමද මිනිහා ඉන්නේ? පිළිමයක් කරේ තියාගෙන දුවන මිනිහෙක්. ඔව් පිළිමයක් කරේ තියාගෙන දුන්න මිනිහේ. අංකල්ලට පේනවද? අර ඈත කන්ද. අර ඈත් තියෙන කන්ද නේද? ඔව්. අන්න ඒ පැත්තට තමයි මිනිහා ගියේ. කොහොමද විශ්වාස කරන්නේ? මං ඔත්තු දුන්නා. හොයාගන්න එක අංකල්ලගේ වැඩි. මං යනවා යන්න. තියෙන්නේ පිළිම ඇතුළේ රත්තරන්. ආකෝ. එක පිරිමියට ගෑනු දෙන්නෙක් ඕනේ. ඔයා උතන්ට වෙලා ඉන්න. ඔයාට පුළුවන් මෙතනට වෙලා කුරුල්ල එලවන්න. ඇයි? මොකද hina වෙන්නේ? ජෝන්ට ගේන්ති ඇයි? එයාට මෙයා ලක්ෂ ගණක් වටනවලු. ඔව්. එයාත් මෝඩෙක්, ඔයත් මෝඩෙක්. ඇයි මෙයා ලක්ෂ ගණක් වටින්නේ? ඒක මන් දන්නේ නැහැ මිස්සේ. එයා තමයි කියන්නේ එයාට මෙයා ලක්ෂ ගණක් වටනවා කියලා. ටොම්. ඔයා මොනවද ජෝන් ගැන දන්නේ? මිස්සේ මනුස්සයගේ අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒකෙදි තේරුමක් නැහැ. කොයි වෙලාවෙත් බලන්න ඕනේ මේ මනුස්සයා දැන් මොකද කරන්නේ කියලා. එහෙම තමයි මට ජෝන් ඉගෙනුනේ. ඒකත් එහෙමද? දැන් ඔයා මොනවද කරන්නේ එතකොට? මිස්සේ මාත් මිනිහෙක්නේ. දැන් එහෙනම් ඉගෙන ගන්න ලෑස්ති වෙන්න. යමු. පොත් වේවල් ඉස්කෝලේ නෑ ඉස්කෝලේ නෑ. මම අයියාට උගන්වන්නේ. දැන් යමු. ඉගෙන ගන්න ඕනේද? ළමෙක් වුණාම ඉගෙන ගන්න ඕනේ. නැත්තම් ඉතින් නූගතෙක් තමයි වෙන්නේ හොඳේ. ජෝන් ඔයා කිව්වා හරි. අපි මෙහෙන් යන්න ඕනේ. එයා හරි කරුණාවන්තයි. මට මේ අවස්ථාවක් දීලා තියෙන හැදෙන්න ඉඳගෙන. ඉඳගෙන නෙවෙයි හිටගෙන. එයා මට උගන්වනවා දැන්. අනේ ජෝන් මං කැමති නෑ ඉගෙන ගන්න. අපි මෙහෙන් යන්න ඕනේ. මේ ඔයා කියන ලාට යන්න ඉන්න මම කවුරු කියලා හිතුවද? මට ලොකු වැඩක් කරන්න තියෙනවා. මට ඒකට සල්ලි ඕනේ. මේ වැඩ කරාම සල්ලි හම්බ වෙනවනේ. සල්ලි? දන්නවද මොකද කරේ කියලා? ඔව්. මට රස්සාවක් දුන්නා. මේ වැඩ කළාම සල්ලි හම්බ වෙනවා. ආයෙ වෙන මොනවද? ජෝන් අපි යම් පල්ලෙහා කොටුවට. ඔයාගේ රත්තරන් ගෑනු කෙනා කුරුල්ල එල්ලනවා ඇති. ඇත්ත කියනකොට මම දැන් ඔයා විශ්වාසත් නැහැ. මම මොකද ගන්නේ ඔයාට බොරු කියන්නේ? මං කියන්නේ ඇත්ත. මම දන්නේ ලක්ෂ ගාණක් වටනවා කිව්වට දැන් ඒක එච්චර වටින්නේ නැද්ද කොහෙද? මොකද නැත්තේ? ඇයි ඔය රත්තරන් වටින්නේ නැද්ද? මං කියලා මං උස්සගෙන ආලා තියෙන මැටි එකක්ද කොහෙද? එහෙනම් අර මාමලා ඒක රත්තරන් කියලා හොයන්නේ? ඔයා කොහොමද දන්නේ ඒගොල්ලෝ හොයන රත්තරන් කියලා? මං කියන්නේ ඇත්ත. ඒ මාමලා ඔයාගෙන මගෙන් ඔත්තුවක් ඇහුවා. ඔත්තුව? අපි අර දැක්කේ වඩු කුරුළු කූඩු. අය දන්නවද වඩු කුරුල්ල ගහ මුදුනේ කූඩුව හදන්නේ කියලා? අර පල්ලෙහාට එල්ලෙන එක ඇතුලේ තමයි පොඩි පොඩි කූඩු තියෙන්නේ. ඒක තමයි බිත්තර දාන ඉඳගෙන. හරියටම හරි. ඒ පොඩි පොඩි කූඩු ඇතුලේ තමයි තනිකඩ කුරුල්ල ඉන්නේ. ඒ කියන්නේ අපි ජෝන් වගේ. ඔව් ඉතින් ජෝන්ට පුළුවන් ඉතින් තනිකඩ කිරිල්ලියගේ කූඩුවක් හොයාගන්න. ඒක නෙමෙයි. දැන් කියන්නකෝ බලන්න. ඇයි වඩු කුරුල්ලා ගහ මුදුනේම කූඩුව හදන්නේ කියලා? හැබැයි නෝනේ.
අයියේ මෙදා පාරුන් ගහේ ඉහළිම කුඩු හදලා තියෙන්නේ. මම නෝනා නෙමෙයි. මගේ නම කෞෂි. මෙයාට ටොම් කියනවා වගේ මං කැමති ඉතින් මට ඈන් කියනවනේ. අස්සා කටවක් නෑ. නෝනික කැම ටික නම් පංකාදුයි. ඔන්න ඉතින්. ආයෙමත් නෝනා කිව්වා. සමාවෙන්න ඕන. අමතක වුණා. අර දැන් කියන්නකෝ ඒ වඩුකුරුල්ල සමහර කාලෙට ගහේ උඩම කූඩුව හදන්නේ සමහර කාලෙට ගහේ බිම හදන්නේ. මෙහෙමයි. බඩු කුරුළු බිත්තරේ පුපුරන්නේ පොළවේ රස්නේ කාලෙට. එතකොට බඩු කුරුල්ල තමා දන්නේ වැස්ස වැඩිපුරම වහින කාලේ මොකද්ද කියලා. ඉතින් අන්න ඒ කාලේ බලලා බඩු කුරුල්ල කූඩුව ගහේ මුදුනටම අරන් යනවා. හරි අපූර්ව ඉඳගෙන. ගොවිතැන් කරනකොට බඩු කුරුල්ල කූඩුව දිහා බැලුවාම වහිද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් ඉඳගෙන. හරියටම හරි. අපි එහෙම තමයි ගොවිතැන් කරන්නේ. මිස් ඈන් ඔයා මට උගන්වන්න කිව්ව බොරුවට නේද? නෑ. මං ඔයාට මෙහෙම තමයි පාඩම් කියලා දෙන්නේ. වව් මෙහෙම? ඔව්. ඇයි? දැන් නම් මම ඉගෙන ගන්න කැමතියි. ඒ වුණාට අපේ යාළුවෝ පව්. ඒකනේ බේටික බීලා දින්දිත්ත ගලවෙන්න හැදුවා විතරයි. නාකි ගෑණිය ගේ ඇතුලේ ඉන්නවා කියලා පොඩ්ඩක් සාක්ෂි අඩු කරගත්තොත් නාකද? දුමර සමාවය. එක පිරිමියගේ හිතේ ගෑනු දෙන්නෙත් ඉන්න බෑනේ. අර මාමලා මෙයාව හොයන්නේ ඇයි කියලා දන්නවද? මේ ආයෙ આવත් අපි මේක දීලා දාමු ඉතකන. අපිට ඉතින් මේකේ වැඩක් නැහැ නේ. මේකේ පේන්නේ රත්තරන් නැහැ. කොහෙද? මාලයක්වත් කරාබුවක්වත් වලල්ලක්වත් නැහැ නේ. මේක රත්තරන් තියනවද? මේක රත්තරන්ද? රත්තරන් නෙවෙයි මැටි පිළිමයක් හොයාගන්න මට රුපියල් 1000ක් දෙනවද අප්පා? මේ එහෙනම් ඉතින් ඒ රසත් අපර මෙයාගෙන් මහලා තමයි දැනගන්න වෙන්නේ. ඉතකන. පිරිමින්ට තමන්ගේ පළවෙනි ආදරේ අමතක කරන්න බෑ කියන්නේ ඇත්ත. මිස්සෙන් දන්නවද? ගෑනු කොටි රත්තරන් හංගන කොතනද කියලා? මට හොඳටම විශ්වාසයි අනිවාර්යයෙන්ම ඇතුලේ ඉන්නේ. එකපාරක් රුපියල් 1000ක් නැති කරගත්තා. මේ පාර කීයක් නැති කරන්න වෙයිද දැන් අර ඇටරේ හින්දා. මේ පාර මම කන්නෝකක බෙල්ල. කිරිගන්ට වෙන්න ඇති නේද? ඔව් ඔව්. හැබැයි ඉතින් හිස් බෝතල් ඕනේ. මේ සමාවෙන්න ඕනේ. මෙහි ඉන්නවද මේ පැංගිරි ගැටයකුයි මේ තව නාම්බෙකුයි. ඔව් ඉන්න. රත්තරන් බඩදා පිළිමයක් අරගෙන ඉවිලා දෙන්නේ. ඒක නම් මන් දන්නේ නෑ. ගැටවු නාම්බෝ නම් ඉන්නවා. මොඩියෝ ඔය රත්තරන් කතාව හැමතිස්සෙම කියවන්නේ එපා බූරුවෝ. නැත්තම් වෙන පිළිවෙලක් පෙන්නයි බං. ඒකයි. මේ මතක තියාගනින් ඔබ පිස්සු කරන හැම වාරයකටම ඔබට ලැබෙන්න දෙන කොටයෙන් මම භාගේ අඩු කරනවා. යකෝ එහෙම දෙපාරක් කරගෙනත් එහෙම මගේ කොට හයිවර වෙන්නේ බං. දෙපාරක් නෙමෙයි ඔහොම එකපාරක් පිස්සු කෙලිය ගම අපිට ලැබෙන්න දෙන ඔක්කොම නැතු වෙනවා. බූරුවා. මොකද්ද පුරස්නේ? කිරි ගන්නේ නැතේ? ගන්නවා. වරෙල්ලා දෝපුවා තියනවා. වරෙල්ලා.
මොනවද මේ? කසාද බඳින්න මට මොකුත් නෑ කියපු හින්දා අපේ අම්මට පෙන්නන්න මං ඔය කිස්සුවේ. කමන්නේ දැන් වෙනවනව තියාගන්න. හොරකම් කළා මදිවට තව හොරබඩු මට දෙන්නේ නැවත් හා? මං ඔය හොරකම් කළේ නෑ. මං හොරකම් කළේ ඔය පිළිමේ. බොරු කියන්නේ එපා. අනේ සමාවෙන්න මිස්සේ මං නම් හොගම් කරේ ඇඳුම් දෙකක් විතරයි. කරුණා කරලා ඔයාලා දෙන්න දැන් මෙහෙන් යන ලෑස්ති වෙන්න. මම පොඩ්ඩක්වත් කැමති නෑ හොරු මෙහෙ ඉන්නවට. අනේ මිස්සේ අපේ සමාවෙන්න. අය පොරොන්දු නම් ආයෙ වගේ වැඩ නොකරන්න. කරුණා කරලා අයිතිකාරයෝ හොයලා මේ ටික බාර දෙන්න. නැත්තම් මට සිද්ධ වෙන ඔය දෙනව පොලිසියට බාර දෙන්න. කොහෙද ඉන්න? මේ ඉන්නේ. අපි අහන්නේ අර ගැටයයි නාම්බයි ගැන. ඉතින් මේ ඉන්නේ. හැබැයි බලන්න විතරයි පුළුවන් විකුණන්නේ නැත. එතකොට අර රත්තරන් බඩු දාපු පිළි sorry භාගයක් ඉවරයි. කිව්වනේ කියුණා. මේ අපි ඇහුවේ මේ මිනිස්සු ගැන. මේ මෙහෙ ඉන්නව නේද එහෙම දෙන්නේ? මේ අපි ආවේ ඒගොල්ලන් හොයාගෙන. එදෙන අපේ යාළුවෝ නේ බං. මොනේ යාළුවෝද? උන්දි බං අපේ පිළිමේ හංගගෙන ඉන්නේ. දැන් ඉතින් වැඩක් නැහැ. මට මොකවත් අයිති වෙන්නේ නැහනේ. මේ මං තවත් උඹේ පස්සෙන් පිළිම හොයන්න එන්නේ නැවෝ. මෙහෙ ඇති පිරිමියෙක් නෑ. මෙහෙ ඉන්නේ මේ සත්තු විතරයිනේ. ආපු අතක් බලාගෙන යනවාද යන්න? ආවා මෙතන. අනේ අම්මපා දැන් මේ ඉන්නේ උන් පිරිමි අඳුරන්නෙත් නෑ සත්තු අඳුරන්නෙත් නෑ. කොහෙද? මරු වෙන්නනේ. අපිට තාම හොයාගන්න බැරි වුණා සර්. හොයාගන්න බැරි වුණා. කියනවා. තමුසෙල බඩු හැංගුවා කියලා අපි දන්නවා. කියනවද? මේකයි සර්. මේ ඇත්තටම මේ වෙලාවකට මුගේ ඔළුව හොඳටම විකාර වෙනවා. විකාර වුණාම තනිකර විකාරම තමයි මේ. මම හිතන්නේ දැන් හොඳටම නරකලා තියෙන ඔළුව මුගේ. අනේ ඔව් සර්. මෙයා කියන්නේ නැත්te. මේ දවස්වල මගේ රත්තරන් හින්දා ඔළුව අවුල් වෙලා තියෙන්නේ. ඇත්තද? මේ තිරා ඔබ විහිළුවට මේ සර්ලට ඕව කියලා අන්තිමට මේ සර්ලා හිතයි මේ අපි ඇත්තටම රත්තරන් බඩු උස්සලා හංගලා ඒව විකුණන්න හදනවා කියලා. හොඳේ විහිළු කරන්න එපා. ඔව් සර්. සර් මොනවද ලියන්නේ? ලියන්නේ දැන් තමුසලා කියපු දේවල්. රත්තරන් බඩු හොරකම් කළා. පොලිසියට බය හංගලා දැන් හොයනවා. එනවා. එතන අස්සම් කරනවා. දෙන්නම එනවා. පෙරේරා අස්සම් කරනකො. එක්කෙනෙක් එනවා. මේ රාලහංගන කියන්නේ අස්සම් කරහංගෝ. තමුසේ අස්සම් කරනවා මුලින්. අස්සම් කරනවා. වන්නේ යම්. ඇත්ත කිය. කොහොර රත්තරන් බඩු. අනේ සර් අපි දන්නේ නැහැ අපි ගත්තේ නැහැ. හරි. පොලිසියට ගිහලා බලන්න. යමන්කෝ. යමන්. බටකොලාච්චි අනිත් අයගේ දේවල් කියන්න නැතුව හොරෙන් ගන්න එක පවද්ද? නොදන්න දේ ගන්න එක නම් පවක්.
එතකොට සත්තු බටකොලාචර කිරි දෙන්නේ කැමැතිද? නැතුව දැන් පොඩි අන්දරේ මට කියන්නකෝ මේ සත්තුන්ගෙන් මං කිරි දොවා ගන්න එක පවද්ද වැරද්දක්ද? ඒගොල්ලෝ කැමැත්තෙන් නෑ ඉතින් දෙන්නේ. ඒක පවක්වත් වැරද්දක්වත් නෙවෙයි. අර පොඩි පැටිය නිසා උඹටත් කිරි ඩිංගක් ඉතුරු කරා. බටකොලාචර ගොඩාක් හොඳ ඉස්සරට වඩා. අනේ ඒක නෙවෙයි කොල්ලෝ. මොකෝ අරුන්දල අර පොලිසියට දොක්කගෙන ගියේ? ජෝන්ගේ කට උත්තරය දෙන්න ගියා. වරදක් කළා නම් ඉතින් දඬුවමක් විඳින්න මෙපයි. වැරද්ද කළේ මමනේ. ඒගොල්ලෝ නෙවෙයි. එහෙනම් ඉතින් මේක ගිහිලා බාර දෙන්න. අනුන්ගේ දේවල් අපිට ඕනේ. දැන් ඔයා හොඳ ළමෙක් නේ? එහෙනම් දැන් ඔයාගේ අම්මයි තාත්තයි ඔයා ගෙදර එනකම් බලාගෙන ඇති. අපි යමු.